හෙත්තෝවත් කෑවද? Hi guys, කොහොමද ඔයාලට? ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ ජායල තියෙන ගුරුගේ නේචර් පාක් එකේ තියෙන මායන්ස් වෝටර් පාක් එක බලන්න. ලෙෂවල් වීඩියෝ එක බලපු කෙනෙක් නම් දන්නවා ඇතිනේ මම ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අරගෙන ආවා. ඔන්න බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම ලින්ක් එක දාන්නම් උඩින්. ඔන්න ඒ වගේම සම්පූර්ණ විස්තරයක් මායන්ස් වෝටර් පාක් එක ගැන මම අද අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් යමු මාත් එක්ක මායන්ස් වෝටර් පාක් එක බලන්න. ඔන්න අපි එන්ට්‍රන්ස් වෙලා ඉන්නේ. එතන ටිකට් එකක් ගන්න ඕනේ කාර් පාක් එකට. ඒ ටිකට් එක රුපියල් 200ක මුදලක් වුණා. ඔන්න ගුරුගේ නේචර් පාක් එකේ එන්ට්‍රන්ස් එකේම දාලා තියෙනවා ගුරුගේ එයාර්ලයින්ස්. ඔයාලට ගුරුගේ එයාර්ලයින්ස් එකට ගිහිල්ලා මේ ප්ලේන් එක ඇතුළේ බලන්නත් පුළුවන්. ඒකට ටිකට්ස් ගන්න ඕනේ. හැබැයි යමු දැන් අපි ටිකට්ස් ගන්න. ඔන්න එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආවට පස්සේ මායන්ස් වෝටර් පාක් එකේ වගේම ගුරුගේ නේචර් පාක් එකේ ටිකට් ප්‍රයිසස් ඩිස්ප්ලේ කරලා තියෙනවා ෆොරිනර්ස් ලාගේ. එහෙනම් අපිත් යමු ටිකට් ගන්න. ටිකට් ප්‍රයිසස් ගැන කියනවා නම් ගුරුගේ නේචර් පාක් එකට වෙනම ටිකට් එකකුත් මායන්ස් වෝටර් පාක් එකට වෙනම ටිකට් එකකුත් ගන්න ඕනේ. ගුරුගේ නේචර් පාක් එකේ පැකේජස් 3ක් තියෙනවා. අඩුම පැකේජ් එක රුපියල් 1000ක් වෙනවා කියලා තමයි කිව්වේ. එතකොට දැන් අද අපි බලන්න යන්නේ මායන්ස් වෝටර් පාක් එකනේ. වෝටර් පාක් එකේ ටිකට් එකක් ඇඩල්ට් කෙනෙක්ට රුපියල් 1000කුත් පොඩි එක්කෙනෙක්ට රුපියල් 900කුත් වෙනවා. මේ ගුරුගේ නේචර් පාක් එක තියෙන්නේ කොළඹ ජායල ප්‍රදේශයේ. ඔයාලා බලනවා ඉතින් මේක කීයටද ඕපන් වෙන්නේ කියලා. ගුරුගේ නේචර් පාක් එක ඕපන් කරන්නේ සතිය දවස් 7ෙම උදේ 8:00 ඉඳලා හවස 6 වෙනකම්. ඒ වගේම මේ ගුරුගේ නේචර් පාක් එක ඇතුලේ තමයි මායන්ස් වෝටර් පාක් එක තියෙන්නේ. ඒ කියන්නේ ලෙෂර් වර්ල්ඩ් එක වගේම මේ වෝටර් ඒරියා එක තියෙන්නේ මේ පාක් එක ඇතුලේනේ. මේ වෝටර් ඒරියා එක ඕපන් වෙන්නේ සතිය දවස්වල නම් හවස 2 ඉඳලා හවස 5:00 වෙනකනොත් සෙනසුරාදා ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ උදේ 11 ඉඳලා හවස 6 වෙනකන් දෙනවා සෙනසුරාදා දවසෙත්. ඉරිදා දවසේ උදේ 8:00 ඉඳලා හවස 6 වෙනකම්ම ඔන්න ඔයාලට වෝටර් ඒරියා එක යූස් කරන්න පුළුවන්. ටිකට් ප්‍රයිස් මම කියන්නම්. මායන්ස් වෝටර් පාක් එකට අපි දැන් යන්න ලැස්සලා ඉන්නේ. මායන්ස් වෝටර් පාක් එකේ ටිකට් එකක් ඇඩල්ට් කෙනෙක්ට රුපියල් 1000ක් වෙනවා. ඒ වගේම පොඩි කෙනෙක්ට රුපියල් 900ක් වෙනවා. අපි මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. යන්න හතර දෙනෙක්. වෝටර් පාක් එකට මෙතන Thank you. ඔන්න අපි ගුරුගේ නේචර් පාක් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ටිකට්ස් අරගෙන ඇතුළට ආවා. එතකොට අපි අද දැන් ටිකට්ස් අරගෙන තියෙන ගුරුගේ නේචර් පාක් බලන්න නන් නෙවෙයි. ඒක ඇතුළෙන් තමයි යන්න තියෙන්නේ මායන්ස් වෝටර් පාක් එකට. ඒකට යන්න තමයි හදාන්නේ. මේ ටික පරිස්සම් කරලා තියාගන්න කියලා කිව්වා. මේ yellow color tag එකක් දුන්නා. ඒක මායන්ස් වෝටර් පාක් එකට ඇතුල් වෙනකොට අතට බඳිනවා කියලා තමයි කිව්වේ. අපි මේ ලස්සනත් බලාගෙන ගුරුගේ නේචර් පාක් එකේ ලස්සනත් බලාගෙන අපි ඔහොම යමු මායන්ස් වෝටර් පාක් එක ඇතුළට. हाँ හොඳයි. අපි වළංගතන මිනිස්සුනේ දෙන්න කියන්නේ වැඩේ නම් වැඩේ නේද? ඒකයි මම එතිලියක් හදලා ඉන්නේ. හොඳයි. එක්කලියක් හදන්න. බලන්න ඔය නැතිලියක් හදන්න හැටි ඈ. සප්පකෝල. මොන වාන උතේ
කිරි ගැටි ඈ. බලන්න. දැක්කනේ? ලස්සනට එනවා. කිරි ගැටි ඈ. අනේ හරි ලස්සනයි. දැන් ඉතින්නේ. දැන් මේවා අපි මේ හුඟක් මොකද අර පතුලෙන් වේලිච්චාම තුරනවා. වේලෙනකන් තියලා ඊළඟ මැෂින් එකෙන් ගහන්නේ. මේක පුතේ වේලිච්චාම තුරන්නේ. හූරනවා ඊට පස්සේ තව ලස්සනට එන්න. අපිට ෆිනිෂින් එක ලස්සනයි. ඔව් මේ සතපෝරුවෙම තියලා පුතේ. තුරනවා. ඒක ලස්සනයි. ඒකෙම තියලා සූරනවද? වේලුනහම? සා ලස්සනයි. යා හොටේ හංගගෙන ඉන්න බයේද? බත් කෑවද? බත් කෑවද? අනේ චූටි. ඒ පැටියෙන්නේ? එහෙමද? චූටි පැටියෙක්.
අපි දුන්නාට පස්සේ මේ yellow color tag එක ගහනවා. මේ tag එක ගහලා තමයි අපි ඇතුළට යන්න ඕනේ water park එකට. changing rooms වලට යන්නේ මෙන්න මෙතනින් ඔයාලට සපත්තු ගලවලා changing room වලට යනකොට ඔයාලට ඕන නම් මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඔයාලා අරගෙන ඇවිල්ලා නැත්තම් swimming wear එකක් හරි nylon ඇඳුමක් හරි මෙතන ගහලා තියෙනවා මිල ගණන් t-shirt සහ trousers වල. ඔයාලට swimming wear එකක් මෙතනින් මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම lockers තියෙනවා මෙතන අපිට රුපියල් 100ක් දීලා ලොක එකක් මිලදී ගන්න පුළුවන්. හරිම පිරිසිදුව washrooms උත් හරිම පිරිසිදුව තියෙනවා. ඔයාලා ලොක එකට බඩු ටික දාලා ටැග් එකක් දෙනවා. ඒක අතර දාගන්න තියෙන්නේ. ඒ වගේම washrooms උත් හරිම පිරිසිදුයි. ඔයාලට හොඳ wash එකක් දාගෙන යන්න පුළුවන් water park එකට. සුපර් ෆන් එකක් ගන්න යන් අපි water park එකට.
'cause you're the one I wanna do, and it's breaking my heart in two, because I'm never gonna see you sad, girl. Don't be a bad